හරි බොයිස් ඉතින් අපිට අලුතෙන් හයිපර්බුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ඒ හයිපර්බුක් එක වාසියක්ද නැත්නම් අරගන්න එක පාඩුද කියලා. ඉතින් අපි මේ හයිපර්බුක් එකේ එක එක පේජ් එකට තියෙන දේවල් ගැන බලන ගමන් කතා කරමු මේක වාසියක්ද කියලා. ඉතින් පළවෙනි පේජ් එක ගත්තම මේ පේජ් එක නම් සුපිරියක් කියලා කියන්න පුළුවන්. ඉතින් පළවෙනි පේජ් එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ බයික් ස්කින් එක. ඉතින් මේක නම් පට්ට ලස්සනයි. ඉතින් මේ වෙනකොට ඇවිල්ලා තියෙන බයික් ස්කින් එක බලද්දි මේක නම් සුපිරි බයික් ස්කින් එකක්. ඉතින් දෙවෙනි පේජ් එකට ගිහිල්ලා බැලුවා අපිට බලා ගන්න පුළුවන් ලූට් බොක්ස් එකක්. ඉතින් මේ ලූට් බොක්ස් එක නම් පට්ට ලස්සනයි. ඒ වුණාට පොඩි අවුලකට තියෙන්නේ අපිට ලූට් බොක්ස් එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඉතින් දෙවෙනි පේජ් එක නම් එච්චරම වාසියක් නෙවෙයි. තුන්වෙනි පේජ් එකට ගිහිල්ලා බලුවම අපිට බෑග් ස්කින් එකක් බලා ගන්න පුළුවන්. මීට වඩා ලස්සන බෑග් ස්කින් ඕන තරම් තියෙනවා. ඉතින් මේක නම් එච්චර සෙට් නැහැ. ලොකුවට ලොකුවේ පිටේ ඉල්ලන් යනකොට එච්චරම ලස්සනක් තියෙන එකක් නැහැ. ඉතින් මේ පේජ් එක සුපිරියක් නෙවෙයි. ඊළඟ පේජ් එකේ මොනවද තියෙන්නේ කියලා බැලුවොත් මේ වගේ වෝල් එකක්. ඉතින් මේක නම් සුපිරි වෝල් එකක්. ලකුණු 10න් 10ක් දෙන්න පුළුවන්. මේ වෙනකොට ආපු වෝල් වලින්ම සුපිරි වෝල් එකක් වෙන්න ඕනේ මේ වෝල් එක. ඉතින් මේකේ ඉස්සරහා පොඩි ස්ක්‍රීන් එකක් වගේ තියෙන්නේ. මේකේ ෆොටෝ දෙකක් මාරු වෙනවා. වෝල් එකේ ඇතුල් පැත්ත මේ විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. සම්පූර්ණ වෝල් එකම ගත්තාම පට්ට ලුක් එකක් තියෙනවා. ඉතින් මේ පේජ් එක නම් වාසියක්. මේ වෝල් එකට ලකුණු 10න් 10ක්ම දෙන්න පුළුවන්. ඊළඟ පේජ් එකට ගිහිල්ලා බැලුවම අපිට බලා ගන්න පුළුවන් සුපිරිම කටානා ස්කින් එකක්. ඉතින් මේකත් පට්ටම කටානා ස්කින් එකක්. මේ වෙනකොට ඇවිල්ලා තියෙන කටානා ස්කින් එක බලද්දි මේකේ අමුතුම ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ පේජ් එකත් වාසියක්. මේ වගේ කටානා ස්කින් එකක් ලොබිය වගේ තියාගෙන ඉන්නකොට අමුතු ගැම්මක් තියෙනවා. ඉතින් මේ කටානා ස්කින් එක තියෙන පේජ් එකත් වාසියක් කියලා කියන්න පුළුවන්. අපි ඊළඟ පේජ් එකට ගිහිල්ලා බලමු මේ පේජ් එකේ මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් මේ පේජ් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ෆාමස් එකට ගන් ස්කින් එකක්. ඉතින් ගන් ස්කින් එක පැත්තට ගියොත් ගන් ස්කින් එක නම් එච්චරම මට නම් සෙට් නෑ. කොහොමත් මම ෆාමස් වැඩිය සෙල්ලම් කරන්නෙත් නෑ. ඉතින් ෆාමස් ගහන කෙනෙක්ගෙන්ම තමයි අහන්න ඕනේ මේ ගන් ස්කින් එක කොහොමද කියලා. ඉතින් ගන් ස්කින් එකේ පෙනුම නම් මේ වගේ තමයි තියෙන්නේ. මේකේ ඇබිලිටිස් මම ඔයාලට දාන්න. ඉතින් මේක නම් මට හිතෙන විදිහට එච්චරම සුපිරියක් නෙවෙයි. අපි ඊළඟ පේජ් එකට ගිහිල්ලා බලමු. ඉතින් මේ පේජ් එක නම් පට්ටම වාසියක්. ඔයාලට පේන ඇති සුපිරි ඉමෝට් එකක් තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් මේ ඉමෝට් එකටත් ලකුණු 10න් 10ම දෙන්න පුළුවන්. සුපිරිම ඉමෝට් එකක් තමයි මේ ඉමෝට් එක. ඉතින් ඊළඟට තියෙන 8 වෙනි පේජ් එක. ඔයාලා දන්නවා හයිපර්බුක් එක පළවෙනි පේජ් එකයි 8 වෙනි පේජ් එකයි අපිට ෆ්‍රී තමයි දෙන්නේ. ඉතින් ෆ්‍රී දෙන පේජ් එකේ මොනවද තියෙන්නේ කියලා බැලුවොත් අපිට 8 වෙනි පේජ් එකේ සුපිරි ස්කයි ඩයිව් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්නේ පළවෙනි පේජ් එකයි 8 වෙනි පේජ් එකයි ෆ්‍රී දෙනවා කියන්නේ ඔයාලා හයිපර්බුක් එක ගත්ත ගමන් පළවෙනි පේජ් එක කොහොමත් ෆ්‍රී හම්බෙනවා. ඉතින් 8 වෙනි පේජ් එක ෆ්‍රී හම්බෙන්නේ ඔයා ලෙවල් 7ම මැක්ස් කරාට පස්සේ 8 වෙනි ලෙවල් එකට දාන්න ඔයාලට ජෙම් වියදම් වෙන්නේ නැහැ. ඉතින් එහෙම තමයි 8 වෙනි ලෙවල් එක ෆ්‍රී වෙන්නේ. ඉතින් මේකේ තියෙන ස්කයි ඩයිව් එක ගැන කතා කරොත් දැනට ඇවිල්ලා තියෙන ස්කයි ඩයිව් අතරින් සුපිරිම ස්කයි ඩයිව් එකක් තමයි මේක. මේකටත් ලකුණු 10න් 10ම දෙන්න පුළුවන්. ඔයාලා ඇවෙන්ජර්ස් බලලා තියෙනවා නම් දන්නවා ඇති. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් අහස උඩ ඉඳලා එනකොට වගේ පොඩි ලුක් එකක් තියෙනවා මේ ස්කයි ඩයිව් එකේ. ඉතින් මේ පේජ් එක සුපිරි පේජ් එකක්. ඉතින් මේකේ තියෙන සුපිරිම දේවල් ටික මොනවද කියලා බැලුවොත් සුපිරි බයික් ස්කින් එකක්, පට්ට බ්ලූ වෝල් එකක්. ඒ වගේම තමයි සුපිරි කටානා ස්කින් එකක් එක්ක ඉමෝට් එකකුයි සුපිරිම ලොබි ඇනිමේෂන් එකකුයි අපිට මේ හයිපර්බුක් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටික ඔක්කොමත් එක්ක බලනකොට අපිට කියන්න පුළුවන් මේ හයිපර්බුක් එක නම් සුපිරියක් කියලා. ඉතින් මේක අපිට ඇවිල්ලා තියෙනවා කිව්වට තාම අපිට මේක පර්චේස් කරන්න විදිහක් නැහැ. ඔයාලට ලැබ් එකට ගියොත් මේ හයිපර්බුක් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ළඟදිම අනිවාර්යෙන්ම අපිට එයි. ඉතින් මේ හයිපර්බුක් එක ගැන ඔයාලා හිතන දේත් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.